අපිට බලය ගන්න ඕන. ඒක ඇත්ත. හැබැයි රට කඩා කප්පල් කරලා කරන්ට් කපලා ගෑස් පෝලිං හදලා හරිද මිනිස්සු පෝලිං වල හිටලා ආණ්ඩු ගැනීමේ කාලගණ්‍ය ආසාවක් අපිට නැහැ කියන එක අපි කියන්න ඕන. මොකද ඔබතුමාලා තේරුම් ගන්න මේක පොට්ටුව නෙමෙයි. මේක සමගි ජන බලවේගය. අපිට දූෂණ චෝදනා නැහැ. අපිට නඩු නැහැ. අපි හොරකම් කරලත් නැහැ. අපි Honorable S.M. Marika, you have 2 more minutes. හොරා කාලා නැහැ වගේම හිඟා කාලත් නැහැ. ඒක මතක තියාගන්න. අපි අනුන්ගේ හිල් ජොක්කු ඇඳලා නැහැ මාත්‍යෝ. ඒකෙන් අහගෙන ඉන්න පොඩ්ඩක්. හරිද? ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක මා දවල් මංකොල්ලයක්. මේක සාධාරණීකරණය කරන්න බෑ. Honorable S.M. Marika, you have 2 more minutes. ඔයාගේ අනුර කුමාර දිසානායක පර්මිට් 6ක් කරන් තියෙනවා. නලින්ද ජාතිස්ස මෙන්න අන්න නලින්ද ජාතිස්ස ඇමතුමා 2005 පර්මිට් එක ගත්තද නැද්ද? පර්මිට් එක ගත්ත නැද්ද? ගත්තනේ. ගත්තා. හරිද? විජිත හේරත් ගත්ත නැද්ද? බිමල් රත්නායක ගත්ත නැද්ද? මම වැඩි කතා කරලා ඔළුව හිටවනවා. හරිද? මම ඒ පර්මිට් ටික ඔක්කොම ඊළඟ සභාවාරදී සභාගත කරනවා. අනුර කුමාර දිසානායක, නලින්ද ජාතිස්ස, බිමල් රත්නායක, විජිත හේරත්, සුනිල් හඳුන්නැති ගත්තු පර්මිට් ඔක්කොම සභාගත කරන්නම්. හරිද? අපි හොරා කාලක් නැහැ, හිඟා කාලක් නැහැ. අනේ අර පව් JVP එකේ අර JVP එකේ කාඩර් එකේ ඉන්න මිනිස්සු අනේ පව් පසුපෙළ පව් JVP කාඩර් එක පව් මේගොල්ලෝ මේ ටයිකෝඩ් ගහන් ඇවිල්ලා අර ගමේ ඉන්න JVP මාත්තුරු පව් වැඩේ තමන්ගේ ජීවිතේ කැප කරලා දරුවන්ගේ ජීවිත ගැන බලන්නේ නැතුව හරිද? ඔක්කොම පොඩ්ඩක් අහන් ඉන්නකෝ. අහන් ඉන්න. ඔයා ගහන ගේම් ටික මම කියන්නම්. ඔයාගේ තනතුරු අවබෝධ කරන විදිය මම කියන්නම්. ඔයා ලැජ්ජයි හලෝ අහන් ඉන්න. දැන් මේ හොරකම අහන් ඉන්න බෑ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ඇමතිවරයාගේ Honorable S.M. Marika, your time is over. Your time is over. I'm getting more time from Gayantha Karunatilaka. How many minutes more? 2 minutes. Okay. You got 2 more minutes. නියෝජ්‍ය කතානායකතුමනි ලබන මාසෙදලා මේ බාල ගල්ලංගුරු පාවිච්චි කරාම මොකද වෙන්නේ? මෙගාවට් 300 නිෂ්පාදනය කරන්න බෑ. එතකොට රුපියල් 24ට ගල්ලංගුරු නිපදවන විදුලි ඒකකයක් වෙනුවට බාල ගල්ලංගුරු නිසා රුපියල් 64ට විතර රුපියල් 40ක් විතර එක ඒකකයට වැඩිපුර ඩීසල් මාෆියාව බෙලදී ගන්න හදනවා. ඒ කාලේ මහජන බැංකුවට හෝමගම මහජන බැංකුවට වයිෆ්ගේ අම්මගේ account එකට සල්ලි වටනද කියලා හොයලා බලන්න. හරිද? ඔය ටෙන්ඩර් කාලේ වයිෆ්ගේ අම්මගේ බැංකුවට මහජන බැංකුව හෝමගමට මේ සල්ලි වටනද කියලා හොයලා බලන්න. අපි පොලිසිය බාර නියෝජ්‍ය මැතිතුමා වටකල මැතිතුමා මගේ මිත්‍රයා අද ටයිකෝට් එක නැහැ. ඇහෙන්නේ නැහැ. ෆෝන් එක බොරුවට කන්නේ. අර හෝමගම මහජන බැංකුවේ account එක චෙක් කරලා බලන්න. හරිද? ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඊළඟ කාරණේ තමයි දැන් මේක පොඩ්ඩ අහන් ඉන්නකෝ කහින්න බෑ නිකන් බොරුවට අහන් ඉන්න රිදනවද අහන් ඉන්න හරිද අහන් ඉන්න කෙලවෙන්න යන්නේ කොහොමද හරිද හෝමගම මහජන බැංකුවේ වයිෆ්ගේ අම්මට නමට තිබෙන account එක මේ නම කියන්න account එක කියන්න අද විවාදය ඇතුළතදී ඒ account එකට සල්ලි වැටලා තිබෙනවාද කාගේ ඥාති සම්බන්ධ කියලා සියල්ල එළිදරව් කරන්නම් ඔබතුමා ඒ නම account number එක කියන්න මේ සභාවට. Okay. Your Honorable Marika, I think that's very plain there. 99ක් සාක්ෂි සහිත ඉදිරිපත් කරලා ඉතුරු එකට අඬන්න එපා කියන ඒගොල්ලන්ටම හොයලා බලා ගන්න කියන පොලිසිය ඒගොල්ලන්ගේනේ